මොන දේවල් කරාද ඒක සාර්ථක වෙන්න ඕනේ කියලා. ඒක කියන්න බෑ. සාර්ථක වෙන්න කියලා ගොඩක් දේවල් කරා. එයා බෞද්ධ මම කතෝලික. එතකොට එයාගේ පැත්තෙන් එයා කරා මගේ පැත්තෙන් මම කරා. ඊට පස්සේ අපේ අම්මේ කුවේට් එකේ ඉන්නේ. අම්මේ ඊට පස්සේ ගියා මෙහෙම සභාවක් තියෙනවා. ඔයා චුට්ටක් සහභාගී වෙන්න. ඒ සහභාගී වෙලා ප්‍රශ්න කියලා මේ චුට්ටක් බලන්නකෝ කියලා. ඊට පස්සේ ඇත්තටම මම ඉහිඳ තමයි ආවේ. පළවෙනි දවසේ මගේ ආපු එකිනෙක ප්‍රශ්න කියලා ගියා මට එතකොට හෙට ඉන්ටර්වයුව වෙන්න කියලා තාමට මතකමට කියලා තිබුණා. ආමේන්. මොන වගේ සතුටක්ද ලැබෙන්නේ අවුරුදු 3කට පස්සේ දේවාල ගානේ, කෝවිල් ගානේ, පල්ලි ගානේ ඇවිල්ලා ඉටිපන්දම් පත්තු කරා හැම දෙයක්ම කරා. නමුත් ඇවිල්ලා ඊයේ යාඥා කරා අවුරුදු 3කට පස්සේ හෙට ඉන්ටර්වයුව එකට එන්න කියලා පණිවිඩය දීලා තියෙනවා. සතුටුයිද? ගොඩාක් සතුටු කාස්ට්. දෙවනාසෙට ස්තුති වේවා. කිසු ජීවමානයි කියලා විශ්වාස කරන්න. ආමේන්. ස්වාමීන් වහන්සේට ස්තුති නාසයේ දේශයට යන්න. මෙන්න බලන්න. උන්වහන්සේගේ කැමැත්ත ඕනේ. අද වචනේ මොකද්ද කිව්වේ? ඔබ සූදානම් වුණොත් මම ඔබ ආරයි යනවා. ආමේන්. කොහොමද? කොහොමද? කොරවක් කලින්නම් කොලේ යන විදිහට න්යාවේ නේ. අඬාගෙන ආවේ. ඒකත් කමන්නේ අඬාගෙන න්යාවේ නේ. නිකන් මරන්න කවුරුේ පස්සෙන් එලවන් එනවා වගේ. අනේ පාස්ටර් මාව බේරගන්න මම කොහොමද බේරගන්නේ අපෝ? මරන්න කෙනෙක් එනවා නම් මම කොහොමද යන්නේ මේ ටෙලිෆෝන් එක ඇතුලේ? ආමේ ඒ විදිහට නේ. නෑ ඇත්ත කතාව ඒකනේ නේ. ආමේ. අද කොහොමද? අද අඩුයි ගොඩක් ටිකට් කපලා කිව්වා. ආමේන්. ස්වාමීන් වහන්සේට ස්තුතියි. සංසාර අවුරුදු කීයද? අවුරුදු ගානක් දුක් විඳා. අවුරුදු කීයද? අවුරුදු 4ක් දුක් විඳා. ආමේන්. මට නිදි යන්නේ නැහැ. මමත් එක්ක කියන්නේ නැහැ. කෙනෙක් මාත් එක්ක නැහැ. මාත් එක්ක ඉන්නවා වගේ මට දැනෙනවා. ආමේන්. ඒ වුණාට මම කවුරුත් නැහැ. ආමේන්. මම කවුරුත් ඒක මට දැනෙනවා. මේ වෙලාවට හරියට දෙකමාරට පොඩි දෙයක් ආයෙත් එකක් දෙන්නේ නැහැ. ආමේන්. එහෙම තිබුණා. මම පාන්තිකම යද්දා වෙන්න දැත්තේ මම මෙතන ඉන්න වෙලාවට මට දඩුවක් දීලා තියෙන්නේ. ආමේන්. ආමේන්. දෙවනාසෙ මොන්දේ අමාරු දින දැන් ඇතික කාලෙක ඉඳලා ඊට පස්සේ මේ සෙම් රෝගයක් දින අවුරුදු 20 ගානක ඉඳලා. ඔව්. ඒ මට දැනට ධනිෂ්‍ය අමාරුව දැන සැලකුත් සෑහෙන ප්‍රමාණයකට මට අඩු වෙලා තියෙනවා මම පාස්ටර් මේ අපේ මේ ආඥාව ගත්තට පස්සේ. ඔව්. දැනට දින 21ක් ගන්න කියලා තමයි මට පාස්ටර් මේ කිව්වේ ආඥාව. ඔව්. මම දුර බැහැරේ ඉන්නේ මම ඒක දරුවෝ විතර මේ ආපු වෙලාවේ තමයි මේ දරුවා මේ ආඥාවට සහභාගී කරවගත්තේ මම. ඔව්. ඔර්දන් සිමරෝග දැන් එදා කතා පළවෙනි දවසේ කතා කරපු කෙනා නෙමෙයි මට දැන් දැනෙන්නේ ඔයා. ඔයාගේ සිමරෝගෙන් එදා කතා කරේ උස්ම ගන්නවත් බැරුව. දැන් ඒ වෙලාවේ උස්ම ගන්නවත් බැරි තරමට මට ඒ අවස්ථාවේ තිබුණා පාස්ටර්. ඒ වෙලාවේ තේරෙනවානේ මේ අපහසුතාවය. ඔව්. දැන් මොකද? ඒ සෑහසෝයක් තියෙනවා. ආමේන්. දැන් සෑහසෝයක් තියෙනවා. අවුරුදු 20කට පස්සේ මේ රෝග තුනම ඔයාට සුවය ලැබුණා. මෙතෙන්ට ඇවිල්ලා දින මම හිතන්නේ 10ද 12ද කොයිද අපි යාඥා කරා ඔයා හිටියේ පළවෙනි දවසේ විතරයි. 14 පාස්. 14. දෙවියන් වහන්සේට ස්තුති වේවා කියන්නේ මගේ පික් එකට අත තියලා දෙවියන් වහන්සේ දුන්න සුවය නිසා ස්වාමීන් වහන්සේට ස්තුති වේවා කියන්නේ. ආමේන්. ආමේන්. දැන් පල්ලයට වෙලා ඉඳලා වතුර එක යාඥා කරන් යන්න ආයි පුළුවන් දවසක වතුර එක ඉවරෙච්ච දවසක දුව ගාට ඇවිල්ලා වතුර එකක් යාඥා කරන් යන්න. මේ වතුර එක කවදාකවත් අඩු වෙන්න දෙන්න එපා. හරි? තේරුණාද?
ආමේන්. දැන් හරි සතුටින් හදවත ඇත්තටම මගේ දරුවෝ පාව ඕනනම් හිතට ඇවිල්ලා සාක්ෂි දෙන්නේ. පාස්ටර් මම විඳපු දුක. දරුවෝ කියන අම්මේ පුදුමයි කියලා ඔක්කොම බේස් කරගෙන මේ අම්මට උදව් කරගන්න බැරි එක ගැන. ආමේන්. නමුත් දෙවනාසේ ස්වර්ගේ දෙවනාසේ වාව සුව කරා. ඒකනේ වා කියන්නේ නේ. ආමේන්. ආමේන්. කියන්න බලන්න. ඔව්. ආමේන්. ආමේන්. ඔව්. ආමේන්. ආමේන්. දැන් බාත්රූම් එකේ ඉඳන් එළියට එනකොට කවවද ඉස්සලාම දැක්කේ? ටග්ගල එක්කේ. මැඩම්ම දැක්කේ. මැඩම්ම දැක්කම මැඩම් මොකද්ද කිව්වේ වට? hina වෙලා මොකද්ද කිව්වේ? ආමේන්. වෙන්දා මෙතන එන්න ඉස්සලා කොහොමද? ආමේන්. දැන් ආමේන්. 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 ස්වාමීන් වහන්සේට දරුවා මොකද? දරුවාගේ ප්‍රශ්නේ කියන්නේ මොකද? ඉස්සර එක වචනේ නෙමෙයි. දැන් ඉස්සර කතා කරන්න බැරුවනේ හිටියේ. මේ දවස් 9 යද්දි දරුවත් කතා කරනවා. ඔව්. දැන් කොහොමද? කියන්න දැන් මොකද? ආමේන්. ස්වාමීන් වහන්සේට ස්තුතියි. යනවා. ආමේන්. ස්වාමීන් වහන්සේට ස්තුති වේවා. එහෙම දුනේ. ආවට මෙතන ඉන්න බෑ. ඔව්. කොයි හරි යාඥාවට සම්බන්ධ පොඩකින්නකො කොයි හරි සම්බන්ධ නෙමෙයි. මම අර ගීතිකාව කියද්දි මගදී කිව්වා දැන් මෙන්න මේම දෙයක් වෙන කෙනෙක් ඉන්නවා. දැන් ඇවිත් එළිදරව මොනවද උනේ වාට? මොකක්ද උනේ කියන්නේ? ආමේන්. ස්වාමීන් වහන්සේට ස්තුති වේවා. ප්‍රශංසා වේවා. ස්වර්ගයේ පියාණනි බඩ ස්තුති වේවා. ඊට පස්සේ මොකද උනේ? මම ඒක ගීතිකාවේ වුණා පස්සේ ඒ කියන්නේ මේ සභාවට ආවට පස්සේ මේ මාස 8ේදී අර කඳුළු නෑ දැන් සතුටින් ජීවත් වෙන ඒකද කියන්නේ කොහමද මට කියන්නේ? ඒකද සතුටි. මේ ගෙදර හැමෝම මම ආදරේ මට දුර කියලා කතා කරන්නේ. මාව මාර කියාගන්න බැරි
සතුටකින් තියෙන පාස්ට මට හැම මොහොතෙම මම පැයකට හරි කාර් එකේ යනකොට අම්මගේ ෆෝන් එකෙන් මට හරි එනවා මට Wi-Fi ඇවිල්ලා මම කොහොම හරි වචන දෙකකට හරි සහභාගී වෙන හැම දවසෙම එනවා පාස්ට. ආමේන්. එක දවසක් නෑර මම එනවාම හැමදාම. ආමේන්. දෙවියන් වහන්සේ මාව කොහොම හරි එවනවා පාස්ට. ආමේන්. ස්වාමීන් වහන්සේට ස්තුති වේවා. ආමේන්. 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 දෙවියන් වහන්සේ තමයි මාව ජීවත් කරේ. ආමේන්. ජේසු පීඩ. අනිත් අඬා ඉන්නේ එළිය වැටෙනකම් පාස්ට ඒ මින්දර මෙයාලා ස්පිතාලේ අරන් යනවා ගෙවන එකට අරන් යනවා බෙහෙත් එකක් දෙනවා ගේනවා කොහොම හිටියා ඊට පස්සේ මේ අම්මයි තාත්තයි රටකට ගිහින් ආවා ඉතින් රෑම පහුවද උදේ මට ගොඩක් අමාරුයි මං කාමරේට ඇග්ගා ඉන්නකොට ස්පිතාලේ අරන් ගියා අරන් ගිහින් බලනකොට බ්ලාස්ට් පපුවේ නෙමෙයි බඩේ ලොකු ගෙඩියක් ඊට පස්සේ කිව්වා ඔයා දෙවියන් වහන්සේ තමයි මෙතෙන්ද ගෙනල්ලා තියෙන්නේ ඔයා මේ ජීවත් මේ තව දවසක් හිටියා නම් ඔයාගේ මේ ගෙඩිය පුපුරලා මැරෙනවා ඔයා හෙට ඔපරේෂන් එකට ගන්නවා මේ ස්පිරිතාලේ කවුරුත් නැහැ ડોක්ටර් නැහැ ඒ ඉඳලා හෙට ඔයා වෙන හොස්පිටල් එකට අරන් යන ඔපරේෂන් එකට කියලා කිව්වා රෑ ඒ ડોක්ටර් ඇවිල්ලා තිබ්බා පාස්ට ඊට පස්සේ දාම වගේම මම තමයි ගත්ත ඔපරේෂන් එකට ඒක දවස් 14ක් සේලයින් වලින් හිටිය පාස්ට කන්න බොන්න මොනුත් බැරුව මම මැරිලා ඉපදුනේ පාස්ට ආමේන්. 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 මාව ජීවත් කරා ආමේන්. මාව ලංකාවට යවන්න ලැහැත් වෙලා දෙවියන් වහන්සේ මාව යවුවේ නෑ මම ඊට පස්සේ මේ ගෙදර අම්මලා තාත්තලා වෙන වැඩි කෙනෙක් ගෙනල්ලා මම මාස දෙකක් දැනටුණාම කිලෝ 10ක් බර උස්සන්න දෙන්නේ නැතුව මාව අම්මයි තාත්තයි වගේ මාව යාලා බලා ගන්නවා දැන් අවුරුදු 2යි මාස 4ක් වෙනවා මට යන්න දෙන්නේ නැහැ පාස්ට ආමේන්. දෙවියන් වහන්සේ තමයි මාව ජීවත් කරේ පාස්ට ඉන්ටල ගොඩාක් වෙලා හිටියේ ඔව්. කියන්නේ මට පැය දෙකක් තුනක්වත් මට වැඩ කරන්න බැරුව හිටියේ ඔව්. ඒ පාස්ට මම ඒ උදේ 8 ඉඳලා 11 මාර වෙනකම් මම වැඩ කරා මගේ ඇඟට කිසිම අමාරුවක් තිබුණේ නැහැ උදේ පාස්ට මට යාඥා කරලා ඒ සභාවේ අනේ නාස සංවිධානයේ කිතුතුන් වෙනවා ආමේන්. මට තුනවසුවේට ඔව්. ඒ වගේම පාස්ට මම ඒ විදිහට කියන්න බැරි විදිහට මම මේ වෙලාව හිටියේ දැන් මම හොඳට සුවයි මට මේ දැන් ඔයාගේ ඔපරේෂන් එකක් කරා නේද? මං හිතන තැනද ඔපරේෂන් එකේ ඔව් ඔයාට ඔපරේෂන් එකක් මූණේ නෑ ඕ කට රුහිතට ගිහිල්ලා හිටපු කෙනා නේ රයිට් රයිට් හරිය දැන් කොහොමද කට ආමේන් 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 අවුරුදු 5කට වැඩි වාස්ත අවුරුදු 5කට කොහොමද ඉන්නේ ණයයි පොලකයි වගේ ෆාස්ට් එක මේකේ කතා කරන්නේ අපිත් එක්ක වැඩි කතා කරන්නේ ෆාස්ට් දැන් මේ මගේ නෑනට අපේ අම්මා නැතුව බෑ ආමේන් දවස් කීයද යාත්‍රා කරන්න කරන්න අතර දවස් 13යි ෆාස්ට් 13 වෙනි දවස් මතක තියාගන්න ඔය 13 කියන දවස මතක තියාගන්න ඔක්කොම පේනවනේ ආමේන් ස්වාමීන් වහන්සේට ස්තුති වේවා හලෙලුයා හරිම සතුටුයි මේ කියන්නේ ඇත්තටම මේ අපේ අම්මට ගොඩාක් සතුටුයි එන්නත් එක්ක හොඳට ඉන්නකොට ඇත්තටම අපිට සතුටුයි නේ හැමදාම නැත්තම් ඇවිල්ලා අඬන්න කියනවා මම දුවමට කතා කරන්නේ ඇයි එහෙම වෙන්නේ කිව්ව ඇත්තටම අපිට හරි වේදනාවක් ආවා මගේ දෙවියන් වහන්සේ හැමදේම මට ඒ ලබා දුන්නා ඒකෙන් ඒක ගොඩක් මට සතුටුයි මගේ දරුවට ඇත්තටම කතා කරන මගේ දරුවත් ගොඩක් අවුරුද්දක් විතර වේදනාවෙන් ඉන්න දැන් මගේ දෙවියන් වහන්සේට කෝටි කෝටි වාරයක් ස්තුති කරනවා ප්‍රශංසා කරනවා මම මේවා මගේ දරුවට සොය දුන්නා ඒ කියන්නේ සිරෙන්නේ වාස්ත ඒ තරමටම මේ සතුටුයි දැන් ඇත්තටම හොඳයි මගේ පවුලත් හොඳයි දරුවෝ දෙන්නත් හොඳයි පාස්ට මේ චුට්ටක් අපේ චූටි කරන්නේ හරියට තරහ යනවා පාස්ට සුවුනේ මෙතෙන්ට ඇවිල්ලාද වෙන කොයිද යන්නේ
මට ඒකයි ඕනේ. ඔව්. ආමේන්. 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 යේසු පීඩයි. යේසු පීඩයි. යේසු පීඩයි.